කාලේ වණක්කම් හැමෝටම ආයුබෝවන්. අපි අද අලුත් වැඩසටහනක් තමයි ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒත් එදිනෙදා ජීවිතයේදී අපි කරන රැකියාව මොනවද කියලා බලමු. අපි ඔක්කොම රැකියාව ටික අද කියන්නේ. රැකියාව නොකියන අය තරහ වෙන්න එපා. දෙමළ බසින් කොහොමද රැකියාව කීපයක් අපි කතා කරන්න කියලා තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. ඒතර අපි ගත්ත තේම ආසිරිය. තාමත් වැදගත් රැකියාවක්. ආසිරිය කියන්නේ ගුරුවරයා. අපි හැමෝටම වැදගත් රැකියාවක්. ගුරුවරයාට කියනවා අපි ආසිරියර් කියලා. ඊළඟට වැදගත් රැකියාවක් තමයි ව්‍යවසාය ගොවියා. අපිට කෑම බීම සපයලා දෙන ගොවිතැන් කරන ඒ රැකියාව කරන කෙනාට අපි කියනවා ව්‍යවසායි ගොවියා. ඊළඟට තමයි තවත් වැදගත් රැකියාවක් තියෙනවා තොලිල් එකක් ව්‍යාපාරිකයා. වෙලෙන්ද ව්‍යාපාරිකයාට අපි කියනවා ව්‍යාපාරී කියලා. ඊළඟ රැකියාව තමයි වැදගත් රැකියාවක්. ටිකක් වගකීමක් තියෙන රැකියාවක්. කණක්කාලර් කියන්නේ ගණකාධිකාරීවරයාට ගණකාධිකාරීවරයා. ඊළඟ රැකියාව තමයි පොරි ඊයලාලර්. ඔන්න වෙනවනම් හොඳ රැකියාවක්. පොරි ඊයලාලර් කියන්නේ ඉංජිනේරුවා. පොරි ඊයලාලර් ඉංජිනේරුවා. ඊට පස්සේ අපිට තවත් වැදගත් රැකියාවක් තියෙනවා තාදී. දිවාරය වෙහෙසලා අපි වෙනුවෙන් කටයුතු කරන රැකියාවක් තමයි තාදී හෙදිය. ඊළඟට තව රැකියාවක් අපි බලමු තපාට්කාරන් කියන්නේ පියුම් මාම කියන්නේ තැපැල්කරුට අපි කියනවා තපාට්කාරන් කියලා. ඊට පස්සේ අපිට ආරක්ෂාව දෙන රැකියාවක් තමයි පොලිස් අධිකාරී පොලිස් නිලධාරියා. ඊළඟට අපිට අමතක කරන්න බැරි තව රැකියාවක් තියෙනවා සාරදී කියන්නේ රියදුරාට රියදුරා. ඒතර අපි නීතිය ආරක්ෂා කරන තවත් රැකියාවක් තියෙනවා සට්ටත්තරණී නීතිඥයාත් ඉතාමත් වැදගත් වෙන නීතිඥයාට දෙමළෙන් අපි කියනවා සට්ටත්තරණී කියලා. ඊළඟට අපේ ගම්වල සේවය කරනවා තවත් වැදගත් තනතුරක් ග්‍රාම නිලධාරියට අපි කියනවා ගිරාම උත්තියෝහත්තර කියලා තියෙනවා. ග්‍රාම නිලධාරියත් එක්කම සමාන්තර යන තව රැකියාවක් තියෙනවා පොරුලාධාර අභිවෘද්ධි උත්තියෝහත්තර ආර්ථික සංවර්ධනයත් එක්ක කතා කරනකොට තවත් රැකියාවක් බැඳෙනවා අභිවෘද්ධි උත්තියෝහත්තර සංවර්ධන නිලධාරී. එහෙනම් අපි අද පාඩම කරේ රැකියාව ගැන, තොලිල් ගැන, රැකියාව කීපයක් ගැන අපි කතා කරේ. එතකොට අපිට මේ රැකියාව තාමත් වැදගත් වෙන දින ජීවිතයේදී අපි එන ලබන සතියේ තවත් පාඩමකින් හමුවෙමු. පොට්වාරන් වණකම්.